මේක මිසස් බණ්ඩාර. නීති එක්ක කටයුතු කරනකොට ආවේගශීලීව කටයුතු කරන්න බෑ. එහෙම වුණොත් ඒක අවසානය කටුකදායක වෙන්න පුළුවන්. කොහෙද ඉතින් මිස්ටර් බණ්ඩාරට මේක තේරුම් කරලා දෙන්න බෑනේ. එයා තරහින් ඉන්නේ ඒකයි. ඇත්ත මිසස් බණ්ඩාර. ඒක හරි. මොකද තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ දරුවෙක්ගේ ජීවිතයට බලපාන මේ වගේ ප්‍රශ්නයක් වෙනකොට ටික සංවේදී වෙන්න පුළුවන්. එහෙම නේද? හැබැයි ඉතින් අනුක් කියන්නේ මාෂි කියන්නේ පොඩි දරුවෝ නෙවෙයිනේ. ඒගොල්ලෝ දැන් වැඩි හිටියෝ. අපි මේ ප්‍රශ්නය බොහෝම කල්පනාවෙන් ලියා ගන්න ඕනේ. තේරුණාද මිස් බණ්ඩාර? ඔව්. වැඩි හිටියන්ගේ ප්‍රශ්න නිසා විඳවන්නේ අර අහිංසක දරුවා. ඇත්ත. මට පොඩි බයක් තියෙනවා. කොයි වෙලාවක හරි අනුත්ට කරදරයක් කරයි කියලා. එහෙම නේද? එහෙම කරයිද? නෑ මට හිතෙන්නේ නෑ එහෙම කරයි කියලා. එහෙම කරයි. එහෙම කරයි. මං හැම වෙලේම මහත්තයාත් එක්ක ඔය ගැන කතා කරනවා. මමත් කියනවා. හැබැයි ඉතින් කේන්තියක් ආවහම ඒ කේන්තිය අපිට ඕන විදිහට හැසිරෙන්නේ නෑ නේ මිසස් බණ්ඩාර. නේද? මම දන්න විදිහට මිස්ටර් බණ්ඩාර ඒ වගේ දෙයකට උත්සාහයක් කරලා තියෙනවා. මේක මම දැනගත්තේ මිස්ටර් බණ්ඩාරගෙන්මයි. නැතුව මේ මං හොයාගත්ත දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් නීතිය කටයුතු කරන්නේ සංවේගී හැඟීම් එක්ක නෙවෙයි. මිස්ටර් බණ්ඩාර අනුගේ ජීවිතයට අගතියක් කරොත් මේ ප්‍රශ්නේ සම්පූර්ණ අනිත් පැත්තට හැරෙනවා. එතකොට අපිට කිසිම වාසියක් අයිති වෙන්නේ නැහැ. ඕ මට තේරෙනවා. හැබැයි මම නම් යෝජනා කරන්නේ මේක සාකච්ඡා කරලා විසඳගන්න ඕනේ ප්‍රශ්නයක්. එහෙම කරන්න කියලා. මේ මිස්ටර් රවි බණ්ඩාරත් එක්ක මේ ගැන කතා කරාද? යහන්නේ නැහැ. යහන්නේ. මං හිතන්නේ මෙතන කතා කරලා විසඳගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා. අර මිස්ටර් ඉදිරිමාන් එක්ක තියෙන පරණ තරහ මේකත් එක්ක සම්බන්ධ වෙනවද? නෑ. එහෙම තරහ නෑ. කියන්නේ විශ්වාස අවුලක්. මට තේරෙනවා. මේ මොනවා වුණත් අපි මේ වීසි කරපු තොණ්ඩුව ආපහු කැරකිලා අපේ බෙල්ලට වැටෙන්නේ නැති වෙන විදිහට අපි වැඩ කටයුතු කරන්න ඕනේ මිසස් බණ්ඩාර. එහෙම නේද? මේ මං හිතන්නේ මාෂි අනුක් එක කවදාවත් එක වහලක් යටට ඇවිල්ලා ඒ ගැන හිතයි කියලා. ඒක තමයි මං කියේ. ඔව් මිස්ටර් රවි එහෙම දෙයක් හිතනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. මාෂිට මැටි කරන්න කෙනෙක් ඉන්නව නේද? ඔව් ඉන්නවා. බිහාර් කියලා කියන්නේ. බිහාර්. හරි. මං හිතන්නේ මේ මැරේජ් එක ඉක්මන් කළොත් අපිට යම්කිසි ප්‍රමාණයකට මේ ප්‍රශ්نين ගැලවෙන්න පුළුවන් වෙයි. තේරුණාද? මොකද මට හිතෙනවා ওই මැරේජ් එක තමයි අපිට කියන ප්ලස් පොයින්ට් එක මිසස් බණ්ඩාර. තේරුණාද? මැරේජ් එක ප්ලස් පොයින්ට්.